ආයුබෝවන් කොහොමද ඔයාලට අදත් අපි ඔයගොල්ලන් හමු වෙන්න ආවා තවත් අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න. මේ මාතෘකාව ගොඩක් වැදගත් වෙයි UK වල පදිංචි වෙලා ඉන්න දෙමව්පියන්ට ඔයගොල්ලන්ට කුඩා දරුවන් ඉන්නවනම්. අද අපි කතා කරන්නේ bullying and harassments ගැන. මේ දේවල් පාසල තුලදී දරුවෙක්ට වුණොත් ඒ හා සම්බන්ධ නීතිමය කාරණා සහ තවත් කාරණා කිහිපයක් අපි අද කතා කරනවා. ඒතර මේ bullying and harassments මොකක්ද bullying කියන්නේ කියන එක ගැන අපිට දාලා අවබෝධයක් තියෙන්න ඕනේ. bullying කියන එක වෙන්න පුළුවන් physical වෙන්න පුළුවන් verbal වෙන්න පුළුවන් එහෙම නැත්නම් emotional psychological විදිහ වලට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අද වෙනකොට cyber bullying උත් තියෙනවා. ඒතර මේ physical ගත්තොත් එයාට ශාරීරික වශයෙන් කවුරු හරි යට පහර දීලා එයාට මොකක් හරි damage එකක් කරලා ඒතර verbally ගත්තොත් එයාට විවිධ නම් කියනවා එක්ක එයාගේ skin color එක ගැන මොනවා හරි කියනවා වෙන්න පුළුවන්. ඒ විදිහේ එයාට හිරිහැරයක්. එහෙමත් නැත්නම් එයාව emotionally එයාව මානසිකව වැටෙන විදිහේ දේවල් වෙනවා නම් එයාගේ යහළුවන්ගෙන් එහෙම නැත්නම් පාසලේ යම්කිසි ගුරුවරයෙක්ගෙන් ඉතින් මේ මොන ආකාරයේ වුණත් මේ bullying කියන කොටසට තමයි මේ ඔක්කොම වැටෙන්නේ. ඉතින් අපි අද කතා කරනවා දැන් මේ UK වගේ රටක මේ bullying and harassments කියන එක ඒගොල්ලෝ මේ primary schools වල හරිම serious දෙයක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඒ නිසාම ඒ වෙනුවෙන් හදපු වෙනම legal framework එකක් සහ policies තියෙනවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් අපි මේක අද කොටස් තුනක් ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ තමයි මොනවද තියෙන නීතිමය ආරක්ෂණය දරුවන්ට United Kingdom මේ bullying and harassments වලදී ඒ වගේම පාසලට දීලා තියෙන responsibilities වගකීම් මොනවද මේ දේවල් නවත්තන්න සහ මේ දේවල් පාලනය කරන්න සහ තවදුරටත් තියෙන precautions ඒ කියන්නේ වළක්වා ගැනීම වෙනුවෙන් government එක විදිහට මැදිහත් වෙලා මොන දේවල්ද කරන්න කියන කාරණාව. අපි මුලින්ම කතා කරමු මොනවද මේ හා සම්බන්ධව තියෙන නීතිමය වටපිටාව. එතකොට law against bullying and harassments කියලා ගත්තොත් මුලින්ම Education Act එකේ 2002 වල schools වලට තමයි තනිකරම වගකීම සහ වගවීම දීලා තියෙන දරුවන්ව ආරක්ෂා කරන්න හැම අතකින්ම. ඒ වගේම තියෙනවා Child Act එකක් ඒගොල්ලන් 1989 සහ 2004 වල amendments එක ඒ law එකකින් කියලා තියෙන්නේ දරුවන්ව මොනම විදිහකින්වත් ඒගොල්ලන්ට මානසිකවත් ශාරීරිකවත් abuse එකක් හිරිහැරයක් නොවන විදිහට කටයුතු කරන්න පාසල තනිකරම වග බලා ගන්න ඕනේ කියන කාරණාව. ඒතර තුන්වෙනි කාරණාව තමයි Equality Act එක. ඒක ගොඩක් වැදගත් අපි වගේ වෙනත් රටකින් පදිංචිට ඇවිල්ලා ඉන්න අයට. මේක 2010 දී තමයි සම්මත වුණේ. මේකෙන් ප්‍රොටෙක්ට් කරනවා දරුවෙක්ව මොනම විදිහකින්වත් වෙනස්කට සැලකීමකට ලක් කරන එක තමයි මෙතනදී ආවරණය කරලා තියෙන්නේ. එයාගේ ජාතිය, ආගම, හැම පාට, එයාට තියෙන මොන හරි disabilities මානසික ශාරීරික වශයෙන් නැත්නම් එයාගේ ආගම මේ කිසිම විදිහකින් එයාට වෙනස්කමකට සලකන්න වෙනස්කමකට ලක් වෙන්න බෑ මේ Equality Act එක හරහා. ඒ විදිහට දරුවන්ව ආරක්ෂණය වෙනුවෙන් ඒ Equality Act එක මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම මේ cyber bullying ගත්තාම Malicious Communications Act එක 1998 බොහොම වැදගත්. ඒකෙදි කියනවා පුඩා දරුවන්ටත් වඩා adults කියන්නේ high school වල ඉන්න දරුවන් cyber bullying සහ ඒ වගේ දේවල් ඒගොල්ලන්ට threatening ඒ වගේ කරදර වලට මුහුණ දුන්නොත් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණා මේ act එක තුල තියෙනවා. දැන් මම දෙවනුව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ bullying and harassments වලදී පාසලේ වගකීම් මොන වගේද school responsibility එක මොන වගේද කියන එක. මේකෙදි දැන් ඔබේ දරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලබනවා නම් අපි හිතමු primary school එකක ඒ primary school එකට අදාළව තියෙන website එකට ගිහිල්ලා බලන්න ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි anti bullying policy එක. මේක government schools ඔක්කොටම අනිවාර්ය දෙයක්. මේකද ඒක law එකේම සඳහන් කරලා තිනවා by law school must have a anti bullying policy කියලා. ඉතින් ඒකේ සඳහන් වෙලා තියෙනවා කොහොමද මේ වගේ දෙයක් වුණාම ඒකට respond කරන්නේ මොකක්ද procedure එක පාසල විදිහට මොන දේවල්ද ඒ දේවල් වළක්වන්න ඒගොල්ලන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒ සියලුම දේවල් මේ anti bullying policy එක ඇතුලේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඔයාගේ දරුවා යන පාසලේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ anti bullying policy එක download කරගෙන අවබෝධයක් ගන්න. ඊළඟට පාසලට දීලා තියෙනවා තව වගකීමක්
තමන්ගේ ඉන්න ස්ටාෆ් එක ගුරුවරුන් සහ ඇසිස්ටන්ට් ටීචර්ස්ලා මේ හැම කෙනෙක්ම ට්‍රේන් කරලා තියෙන්න ඕනේ මොනම විදිහකින්වත් මේ විදිහේ බුලීන් හැරස්මන්ට්ස් පාසල තුල සිද්ධවීම වළක්වා ගන්න. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වගකීමක්. දැන් මම කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරා මෙහෙම කියන්නේ සුදු ජාතික UK ගුරුවරුත් එක්ක. ඒගොල්ලෝ කිව්වේ මේ විදිහේ මොන හරි හමේ පාට රට ජාතිය මොනෝ විදිකින්වත් හැරස්මන්ට් එකක් පාසල තුළ නොවෙන්න පාසල වග බලා ගන්න ඕනේ. කියන්නේ ඒ වගේ ඩෝස් කොහෙවත් තියෙන බෑ ඩෝස් වහලා තියෙන්න ඕනේ. ඒක තමයි පාසලේ වගකීම වෙන්නේ. ඒකට ස්ටාෆ් එක ට්‍රේන් කරලා තියෙනවා. ඒ වගේම මොන හරි මේ විදිහේ සිදුවීමක් සිද්ධ වුණොත් ඒවා හරි විදියට රෙකෝඩ් කරන් රිපෝට් කරලා ඒ ඉන්සිඩන්ට් එක හරි විදියට ඒ ප්‍රොසීඩර් එක ෆලෝ කරන එකටත් පාසල වග කියන්න ඕනේ. ඒවා සංගවන්න බෑ අන්ඩර් ද කාපට් දාලා ඒ දේවල් හරියාකාරව ඒ දේවල් ගැන දැන් දරුවෙක්ට එහෙම දෙයකට මුහුණ දුන්නොත් ඒ සිදුවීම රෙකෝඩ් කරලා ඒකට අදාළ ඇක්ෂන්ස් අරගෙන පේරන්ට්ස්වත් එක්ක යන කොන්වර්සේෂන් අරගෙන ඒ විදියට ඒක අරගෙන ගිහපු විදිය ගැන සියලුම දේවල් ඒගොල්ලෝ ඩොකියුමන්ට් කරලා තියෙන්න ඕනේ. අවසානයේදී සඳහන් කරලා තියෙනවා කිසිම විදිහක වෙනස්කමකට භාජනය වීමකින් වෙනස්කමකට භාජනයකට ලක් නොවන විදිහට දරුවන්ව රැකබලා ගැනීම පාසලේත් මූලික වගකීම වෙන්න ඕන කියන කාරණාව. සහ ඇනුවලි මේ පාසල්වලට වෙනම ස්කූල් ඉන්ස්පෙක්ෂන් බොඩි එකකින් ඇවිල්ලා මේවා චෙක් කරලා බලනවා කොච්චර දුරට පාසල මේ බුලින් මේ දේවල් වළක්වන්න මේ දේවල් ටැකල් කරන්න ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන කාරණාව. ඉතින් එහෙම නොවුනොත් එයාට ඒ වෙනුවෙන් විශේෂයෙන් වැඩ කරන්න වෙනවා. මොකද එයා ඇවිල්ලා සර්වේස් කරලා අර ඩොකියුමන්ට් චෙක් කරලා ලොකු ප්‍රොසෙස් එකක් කරන් යනවා මේ දේවල් හරි විදිහට පාසල් තුල ක්‍රියාත්මක වෙනවද කියන එක බලන්න. ඉතින් මම තුන්වෙනුව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට අමතරව තියෙන ප්‍රිකෝෂන්ස් ගවර්න්මන්ට් එක විදිහට මේ දේවල් ඇතිවීම වළක්වන්න මොන දේවල්ද මොන පියවරවල්ද අරගෙන තියෙන්නේ කියලා. UK වල ගත්තොත් ඒගොල්ලන් කියලා තිනවා මේ වෙනුවෙන් ඒගොල්ලෝ කරන දෙයක් තමයි এডুকেෂන් and awareness program විශේෂයෙන්ම ටීචර්ස්ලට සහ ටීචින් ඇසිස්ටන්ට්ස්ලට. ඒගොල්ලන්ට මේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා මේ දේවල් වළක්වා ගන්න සහ මේ දේවල් පාලනය කරන්න සහ මේ දේවල් ඇති වුණොත් ඒ දේවල් එක කොහොමද ගනුදෙනු කරන්න ඕන කියන කාරණාව. ඊට අමතරව පාසල්වල කරනවා ඒගොල්ලෝ වෙනම සතියට සෙෂන්ස් කීපයක් කරනවා health and well-being කියලා. ඒක සමහර විදිහට හඳුන්වනවා PSHE කියලා. ඒ කියන්නේ personal social health and economics කියලාත් හඳුන්වනවා. ඉතින් මේ health and well-being වලදී ළමයින්ට උගන්වනවා කොහොමද කයින් වෙන්නේ, කොහොමද differences වලට අපි respect කරන්නේ, ඒ දේවල් පාසල තුල කියලා දෙනවා. ඉතින් ඒ හරහාත් බලනවා දරුවන්ට මේ දැනුම දීලා මේ දේවල් අවම කරන්න පාසල් තුල. ඊළඟට මේ වෙනුවෙන් රිපෝටින් සිස්ටම් එකක් හදලා තියෙනවා. මේ දේවල් වුණාම මොන විදිහට වාර්තා කරන්න, එතනින් එහාට සිදු වුණොත් කොහොමද එතනින් එහාට පේරන්ට්ස්ලා ඒකට කටයුතු කරන්න ඕනේ කියන එක මම ඊළඟ කොටසදී කතා කරනවා. පේරන්ට්ස්ලා විදිහට මේ වගේ දෙයකට මුහුණ දුන්නොත් අපි කොහොමද ඒකත් එක්ක ඉස්සරහට වැඩ කටයුතු කරන් යන්න ඕනේ කියලා. තවදුරටත් ගවර්න්මන්ට් එක විදිහට මේ වගේ දෙයකට ඔබ මුහුණ දුන්නොත් ඒ ඔබේ දරුවට අවශ්‍ය කරන කවුන්සිලින් සහ සපෝට් වෙනවොත් වෙනමම ගවර්න්මන්ට් එක විදිහට ගොඩක් වැඩසටහන් සහ පුද්ගලයන් සම්බන්ධ කරලා තියෙනවා. දැන් මම අවසාන කොටසදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ දැන් මේ වෙනකොට UK පදිංචි වෙලා ඉන්නවනම් ඔබේ දරුවෝ මෙහෙම දෙයකට මුහුණ දුන්නොත් ඔබ කොහොමද දෙමව්පියෙක් විදිහට මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ? පළවෙනි දේ තමයි මේ දේ අනිවාර්යෙන් පාසලට රිපෝට් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමන්ගේ දරුවව දැනුවත් කරලා තියන්න ඕනේ. දරුවට මෙහෙම දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඒක අනිවාර්යෙන් තමන්ගේ ක්ලාස් ටීචර්ට නැත්නම් ඒහා සම්බන්ධව ටීචර් කෙනෙක් ඉන්නවා නම් පාසලේ ඒ කෙනාව දැනුවත් කරන්න කියන කාරණාව. සහ ඔබගේ පැත්තෙන් දරුවා ඒකට රෙඩි නැත්තම් ඒ වගේ සිදුවීමක් වුණාම ඊමේල් කරලා පාසලේ හෙඩ් ටීචර්ට මේ ගැන ඔයාට ඔෆිෂියලි දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු මොන හරි ෆිසිකල් ඩැමේජ් එකක් ළමයට වෙලා තියෙනවා නම් අපි උන් ස්ක්‍රැච් කරලා හීරීම් වෙලා ඒ වගේ දේවල් වෙලා තියෙනවා නම් ඒ වගේ ෆොටෝග්‍රාෆ්ස් තියාගන්න. මොකද අපේ ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේදී වෙච්ච දවස, වෙච්ච විදුහ, සිදුවීම, ඒ පික්චර්ස් ඒ හැමදේම වැදගත් වෙනවා. දැන් මේ විදිහට මේ ප්‍රොසෙස් එකේ ගියාම ගොඩක් කරලා පාසල විසින් මේ తত্ত্বය සමතයකට පත් කරලා ඒ තත්ත්වේ නැවත ඇති නොවෙන්න වග බලා ගන්න විදිහට ක්‍රියාත්මක වෙනවා. යම් තැනකදී පාසලෙන් ඒ වෙච්ච කාර්යය ගැන ඔබ සතුටු නැත්තම් you can escalate if needed. එතනදී ඇත්තටම වෙන්නේ පාසලෙන්
ඒ කරගෙන ගිය කාර්යභාරය පිළිබඳව ඔබ සැටිස්ෆයි නැත්තම් ඔබ සතුටු නැත්තම් ඔයාට පුළුවන් මේ ගැන කම්ප්ලේන් කරන්න මේ ප්‍රොසීඩර් එක ගැන ලෝකල් ඔතොරිටි වලට. ඒක ඒ අදාළ කවුන්සිල්ස් වල වෙනම අංශයක් තියෙනවා. ඒගොල්ලොත් එක්ක ඔයාලට කවුන්සිල් පේජ් එකට ගිහම බලන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් වලට සහ ඒ පුද්ගලයන්ට කතා කරලා ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්. අවසාන පියවර තමයි ලීගල් ඇක්ෂන්. ලීගල් ඇක්ෂන් එකකට යන්න වෙන්නේ අතරම බොහොම සීරියස් ක්‍රිමිනල් සිටුවේෂන් එකකදී. ඒ කියන්නේ අපි කියන්නේ එක්ස්ට්‍රීම් කේස් එකක් වෙන්න ඕනේ. දරුවට මොකක් හරි ජීවිත තර්ජනයක් විදිහට ඔන්ලයින් හරි ෆිසිකලි හරි ජීවිත තර්ජනයක් ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ලීගල් ඇක්ෂන්ස් වලට යන්න පුළුවන්. ඒ වෙනුවෙන්ම පොලිසිය වෙනම ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒවා සම්බන්ධ කරගෙන ඒ විදිහේ ක්‍රියාත්මක වීමකුත් UK වල ඇත්තරම තියෙනවා. ඉතින් මේ දේවල් සියල්ලම සකස් කරලා තියෙන්නේ දරුවෙක්ව මානසිකව මොනම හේතුවකින්වත් මානසිකවවත් ශාරීරිකවත් හිරිහැරයකට ලක් නොවන විදිහට දරුවෙක් පාසල තුළ දරුවට අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් ඇති කරන්න. ඉතින් මේක හරිම වැදගත්. මේ අපි හැමෝම දියුණු රටකට ඇවිල්ලා තියෙන මේ කියන සියලු දේ වලින්ම දරුවන්ව ආරක්ෂා කරගන්න. මොකද අපි දකිනවා විවිධ විදිවලට විවිධ රටවල් වල ලංකාවේදී ඇතුළුව සමහර වෙලාවට ගුරුවරු අතින් සමහර වෙලාවට ළමයින් අතින් ළමයි කොච්චර දුරට මේ විදිහට බුලින් හැරස්මන්ට්ස් වලට මුහුණ දෙනවද කියලා. ඉතින් ඇත්තටම මේ දේවල් හරි වටිනවා රටක දරුවෙක්ව හොඳ මානසික තත්වයකින් දරුවෙක්ව ගොඩනගාගෙන යන්නට දරුවෙක්ට ගොඩ නැගෙන්න මේ වගේ වටපිටාවක් ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙදිත් මේ වගේම තව වැදගත් කාරණාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතන අයත් එක්ක මේක ෂෙයා කරගන්න. මොන හරි තව මීට අමතරව දැනගන්න දේවල් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.